පමණක් නොව විද්‍යාලයේ පරිපාලනය සඳහාද අපමණ බැතියෙන් සිය සහයෝගය දක්වන එතුමිය ගුරු සිසු හා අතර ජනප්‍රිය වූ ගුරුමවක් විය. ආදරණ උත්සවයේ ආරම්භය මෙලෙසින් සිදු වුණා. ආදර ගුරු මෞනිත යාවර ජීවිතයෙන් වැඩි කලක් පැයකට අනුන්ගේ දරුවෝ තමාගේම කරගෙන නැනනෝන වැඩමට ගුණදහම් වැඩමට ජීවිතය එකලු කර දසත එළිය කළ මාණික්‍යෝව පතනෙමියක් ලොවට බුද්ධිමත් ලෝකයක් පමණක් නොවන සදාචාරය අගයන සමාජයක් බිහි කරන්නට රැකියාව ලෙස ගුරු වෘත්තිය තෝරා ගැනීම පුරා වසර 36ක් තුළ කළ සේවය අගයන්නට මාගේ මේ ආරාධනය අප පාසලේ ලාල් ගුරු පියාණනි ඔබටයි. අපි මේ ක්‍රියාවට නගන පිදී යුක්තක් පිදී ව්‍යවස්ථාවක් ඔබ පුංචි කාලේ ඉඳලම පිදී යුක්තක් පිදීම කියන මේ මංගල කාරණය සඳහා ඔබේ ජීවිතය ඒකාත්මික කරගන්නට අවශ්‍යයි. ඔබ නොදන්නවා වුණාට වසර 36ක කාල සීමාවක් තුල ගුරු සේවයේ දින ගුරු මහත්මියක් තමයි අද විශ්‍රාම ගැනීමට නියමිත වෙන්නේ. පළමු කොටම විද්‍යාලයේ වෙනුවෙන් එතුමී තාම ආදරයෙන් සහ ගෞරවයෙන් යුතු මේ මොහොතේදී පිළිගනු ලබනවා. මම කැමතියි ඔබට මුලින්ම සුනේත්‍රා මොණසිංහ කියන්නේ කවුද කියලා ඔබට හඳුන්වලා දෙන්න. 1965 4 මාසයේ 25 වෙනිදා මාවනැල්ලේ පදිංචි වෙලා හිටපු මොණසිංහ කොළතුංග සහ ආර්.එන්.යු කුසුමාවතී කියන යුවලට දාව 7 දෙනෙකුගෙන් යුතු පවුලේ 6 වෙනිය හැටියට මාවනැල්ල මූලික රෝහලේදී මෙතුමිය උපත ලබනවා. එතුමියට සුනේත්‍රා කියන නම එතුමියගේ දෙමාපියන් විසින් තබනවා යහපත් දැක්මක් ඇති දියණිය කියන තේමාව යටතේ. ඉන් අනතුරුව ඇය බැද්දවෙල කනිෂ්ඨ විද්‍යාලයේ සහ මාවනැල්ල මයුරපාද විද්‍යාලයේ ද්විතීක අධ්‍යාපනය ලබලා කෑගල්ල ශාන්තදෝස විද්‍යාලයේ උසස් අධ්‍යාපනය ලබනවා. ඒ තමයි ඇගේ අධ්‍යාපන ගමන් මඟ. මේවා ජීවිතයට එකතු කරගන්න. ඉන් අනතුරුව 1990 3 මාසයේ 1 වෙනිදා ඇය ගෘහ විද්‍යා උපගුරුවරයෙක් වශයෙන් ගුරු සේවයේ එකතු වෙනවා. ඒත් එක්කම ඇය නල්ලච්චිය විද්‍යාලය, තෙල්හිරියා විද්‍යාලය, තලාකොළවැව විද්‍යාලය, බෙල්ලන්කඩවල විද්‍යාලය සහ තඹුතේගම මධ්‍ය විද්‍යාලය කියන විදුහල්වල වසර 36ක් පුරාවට ඇගේ සේවය ඉටු කරලා තියෙනවා සුවහසක් දුවා දරුවන් වෙනුවෙන්. ඉන් අනතුරුව 1991 වර්ෂයේදී ඇය විවාහ ප්‍රාප්ත වෙලා තඹුතේගම ප්‍රදේශයේ ස්ථිර පදිංචියට එනවා. එතුමිය දරුවන් සිව් දෙනෙකුගේ ආදරණීය මවක්, පුතුන් තිදෙනෙකුගේ සහ දියණියකගේ ආදරණීය මවක්. ඔබ නොදන්නවාට එතුමියගේ දෙවනි පුත්‍රයා වෛද්‍යවරයෙක් හැටියට මේ වෙන විට සුවහසක් දනා සුවපත් කිරීමේ වෘත්තිය නිරත වෙනවා. එතුමාගේ භාර්යාවත් එහෙමයි. විටක මවක් වූව තවත් විටක සහෝදරියක් වන්නට ඇත. තවත් විටක යෙහෙළියක් වන්නට ඇත. මෙසේ සියලු දූ දරුවන්ට සමීප වෙමින් අපගේ දුක සැප බෙදාගත් අපගේ ගුරු මෑණියන් පිළිබඳව අදහස් ප්‍රකාශ කරන්නටයි මාගේ මේ ආරාධනය. ඒ සඳහා අප පාසලේ 12 අංශයේ නෙත්මි සොහොයුරියට මා ආරාධනා කර සිටිනවා. කතු අපවන සිටි රට කරනා පුතු බිහි කෙරුමට ලොව ජයගත් මේ වස්තු ගුරුවරු තමා වතු බුදුවන බෝසත්තු ගෞරව අද මේ ගහකොළ විතරක් නෙවෙයි. අද අප වටා හමන මේ සුළඟද කියන්නේ දුක් මුසු බවක්. වෙනදා වගේ නෙවෙයි. අද අපේ හිත්වලට ගොඩක් දුක දැනෙනවා. මොකද අපේ අම්මා කෙනෙක් විදිහට අපිට ආදරය දැක්වපු ඒ ආදරණීය ගුරු මෑණියන් සුනේත්‍රා ගුරු මෑණියන් අද විශ්‍රාම ගෘහයට එළවෙනවා. ඉතින් ගුරු මෑණියනි ඔබ මේ ගේට්ටුවෙන් සිනා කඩා පුරවගෙන ඇතුළු වෙද්දී මේ පාසල විතරක් නෙවෙයි අපි ගැන හරිම ආදරයෙන් වගේම අපි ගැන හරිම
ආදරණීය ලෙස කඩසුරකමින් අපි ගැන හොයලා බැලුවා. මම මේ පාසලේ ඉගෙන ගන්නේ පුරාවසර 7ක් මුළුල්ලේ. ඉතින් මම මේ පාසලේ ගුරු බවතුන් ගොඩක් දැක තිබෙනවා. ඒ වගේ මේ ගුරු බවතුන් අතරින් මගේ හිත්ගත් ඒ වගේම ආදරණීය සූදශීලී වගේම ආදර්ශ සම්පන්න චරිතයක් ඇය. ඒ වගේම ඉතින් ගුරු මෑණියනි ඔබ අප වෙනුවෙන් කළ කී දෑ බොහොමයි. ඒ වගේම මේ සුහසක් දරුවන් වෙනුවෙන් නැනගුණ පාදන්න කටයුතු කළාය. ඉතින් අද මැදි මිදුවල් මාතාවගේ මෙතට කඳුලක් එක් කරගෙන එතුමියට නව මතක සටහන් එක් කරමින් විශ්‍රාම දිවියට එළවෙන සුනේත්‍රා මුණසිංහ ගුරු මෑණියනි ඔබට දලදා සමග පිහිටයි. නිදුක් නිරෝගී චිරාත් කාලයක් ජීවත් වෙන්නට පතමි. මගේ ප්‍රාර්ථනාව එක් කරමි. විතක මවකි දරුකන් පුත සිටින විතක මිතුරියකි අප ළඟ සිටින විතක මෞස්තිනිහස දෙන ඉතින් විදුමව තුරලෙන් නික්මෙන ආදරණීය ගුරු මෑණියනි ඔබට පතන්නම් දිගායු. ස්තුතියි සොයුරිය ඔබට. අද බැසගියද පුරසඳ මේ පින්බිමෙන් සදහට ඒ එළිය ලද පරකට තිතලුණු ඇත හෙට ලොවකට. ගුරු මෑණියනි ඔබ කළා වූ මෙය අගයන්නට තවත් ගුණකථනයක් ඉදිරිපත් කිරීමට මේ මාගේ ආරාධනය 10-11 අංශයේ සදිස්සා ජෝරිය. ටීචර් අපේ ජීවිතවලට එන්න කලින් දක්ෂ ළමයි ඉගෙනගෙන හොඳ තැන්වලට ගියා. ඒ බාහිර දේවල් වලට දක්ෂ වෙච්චි ඒ වගේම ඉගෙනීමට ආසාවක් නැති වෙච්ච ළමයි ගොඩක් Tamanගේ කාලය ඔහේ නිකරුණේ නාස්ති කරලා Tamanගේ ජීවිත නාස්ති කරගත්තා. පිච්චි හමාගෙන ආපු හුලඟක් වැදිලා ඒ මැලවිලා තිබ්බ මල් පොට්ටු හැම එකක්ම බිමට වැටිලා තැලිලා පොඩි වෙලා පිච්චිලා ගියා. ඒ වගේම තමයි ඒ අසරණ වෙලා හිටපු ළමයි ඉගෙන ගන්න ක්‍රමයක් නැතුව හිටපු ළමයි ඉගෙන ගන්න ආසාවක් තිබෙන්නේ නැති ළමයි හැමෝම Tamanගේ ජීවිත විනාශ කරගත්තා. ඒත් ටීචර් අපේ ජීවිතවලට ආවට පස්සේ ඉරිතලුණ මහ පොළොව මත තිබිච්ච මල් පැල වගේම වල් පැලවල මුළුත් ටීචර්ට පුළුවන් වුණා සිප් කිරෙන් දෝවන්න. ඉතින් ටීචර් අපේ ජීවිතවල දක්ෂ ළමයින්ට වගේම අදක්ෂ ළමයින්ට ඉගෙන ගන්න ආසාවක් නැති ළමයින්ට බාහිර දේවල් වලට දක්ෂ වෙච්ච ළමයින්ට ජීවිතේ හොඳ තැනකට යන්න අවස්ථාවක් උදා කරලා දුන්නා. ඉතින් ටීචර් අපෙන් ඈතට ගියත් ඒ කරපු හැම සේවයක්ම හැමදාමත් මේ ඉස්කෝලේ හැම වැලි කැටයක් ගානෙම රැඳිලා තියේවි. ඉතින් අවසාන වශයෙන් අපේ පුංචි හිත් පාට කරන්න උදව් කරපු සිමේත්‍රා ගුරු මෑණියට තුබදායි විශ්‍රාම දිවියට ආශිංසන පතන්නට මම කැමතියි. එම සොහොයුරියට මාගේ හදපිරි ස්තුතිය පොද කර සිටින අතර තවත් එවැනිම සුසු කතාවකින් එතුමියගේ ගුණ වර්ණනා කිරීමට මාගේ මේ ආරාධනය තුෂිනි සොහොයුරියට ඔබටයි. ඔබෙන් ඉගෙන ගත්තේ සදාකාලික ජීවිතේ ඔබ සැරිසරන මඟ අපට ආලෝකය ළඟ ඔබ ගියද අප අතර ඔබේ සිහින සැරයෙන් සතර ඔබේ සෙරණියාව අපට ආදරණීය සමුගන්නේ ඔබ අද සිතේ අමරණීය ගුරුවරියනි ඔබ සැමරුම් තන දැනුමට දැල්ලූ ආලෝක කැටියකින ගරුතර මහා සංඝරත්නයෙන්ද අප පාසලේ නියම ආනන්තන විදුහල්පතිතුමාගෙන්ද අවසරයි හැම මලකටම නොහැකි වුණා අප හදවතේ පිපෙන්නට නමුදු රෝස මලට හැකි වුණා අප හදවතේ පිපෙන්නට හැම ශාකයකටම නොහැකි වුණා කාන්තාරයේ වැඩෙන්නට නමුදු පතොක් ශාකයට හැකි වූවා කාන්තාරයේ වැඩෙන්නට හැම ගුරුවරියකටම නොහැකි වූවා අප හදේ පිපෙන්නට නමුදු ඇයට පුළුවන් වුණා අප හදේ පිපෙන්නට තමුත් ඒකම මැදි මහා විදුහල් මාතාව තුළ තම ගුරුහරුකම් දරුවන්ට ලබා දෙමින් දරුවන්ට හොඳ නරක කියා දුන් අද දින අප පාසලේ විශ්‍රාම යන සුනේත්‍රා මුණසිංහ ගුරු මෑණියන්ගේ සහ පාසලේ එතුමියගේ මතකය ආවර්ජනය කරන්නයි මාගේ මේ සූදානම. පිනේ බාර කටයුතු වලදීද ඇය හොඳින් එම ගැටලු නිරාකරණය කළා. ටීචර්ට මතකද දවසක් මම මගේ කොණ්ඩේ උඩින් බැලන් ආපු දවසක ටීචර් මඩ හොඳටම බැනලා මගේ කොණ්ඩේ ආපහු කන ළඟින් ගෙතුවා. ඒ දවසේ මට ටීචර් ගැන පුදුමාකාර ආදරයක් දැනුණා.
ඉතින් ටීචර් ආයෙ කිසිම දවසක ටීචර්ට වඳින්න අවස්ථාවක් ලැබෙයිද? අපි සුනේත්‍රා ගුරු මෑණියන් නැඹදීම මම මෙහෙම නිවා කරනවා. ඕවාද සිත් ප්‍රදානේන අපමණ කැපවීමක් කළා. ඇයගේ දැනුම, ඇගේ ආදරය, ඇගේ සෙනෙහස, ඇගේ මඟ පින්වීම අපේ සිසු සිසුවියන් අප පාසල් ප්‍රජාවටත් විලකල නොහැකි අමින සේවාවක් වූවා. ඒ කලස් මෙහි අගයන්නට එතුමිය වෙනුවෙන් ලබා දෙන සමරු තීරණ ලබා දීමට ඒ සඳහා අංශවලට ආරාධනා කර සිටිනවා. එසේනම් මේ ගෞරවනීය ආරාධනය සුනේත්‍රා වුණසිංහ ගුරු මෑණියනි ඔබටයි. පුතේ මං ගැන දැන් කතා කරන්නේ නැහැ. මොකද මේ අපේ ලාල් සර් මං ගැන කිව්වා. ඒක නිසා ආයෝනේ නැහැ. නේ? උට අර අක්කලා නංගිලා ටිකක් කිව්වා. ඉතින් මම මේ කතා කරන්න හදන්නේ දැන් 12 13 ඇති මම 6 වසරේ ගන්නපු දරුවෝ. ඉතින් පන්ති කාමරය තුලදී ඔබ ඉතාමත් හොඳින් මගෙත් එක්ක අධ්‍යාපන කටයුතු කළා. අධ්‍යාපන චාරිකා ගියා. ඒ හැම අවස්ථාවකම දරුවනේ මට පේනුනේ මගේ දුව. මේ ඉන්නේ මගේ දුව. මේ ඉන්නේ මගේ පුතා. එහෙම තමයි දැනුනේ. ඔයාලට මතකයි. ඔයාලව පරිස්සම් කරගෙන අරගෙන ගිහිල්ලා නේ ආපහු ඉස්කෝලේට ගෙනල්ලා දෙමව්පියන්ට බාර දීලා ඒ වගේම පාසලේ පුංචි හරි අසනීපයක් වුණොත් ඔයාලා ගැන බලලා තුවාලයක් වුණොත් බෙහෙත් ටික දාලා නේ. ඔව්. අපි එහෙම තමයි පුතේ. මම විතරක් නෙමෙයි. මේ සියලුම ගුරු මෑණිවරු පියවරු එහෙම තමයි පුතේ. එතකොට ඔයාලා දැන් පාසලට ආවහම අධ්‍යාපනය හදාරනවා. දැන් බලන්න ටීචර්ත් පුංචි කාලේ ඉඳලා එක වසරේ ඉඳලා 13 වසරට ගිහිල්ලා ඊට පස්සේ රැකියාවක් කරලා මේ අවසාන දවසේ මේ වගේ ඉතාමත් උත්කර්ෂව උත්සවයකට මුහුණ පාන්න සිද්ධ වෙනවා. එතකොට කොච්චර ආඩම්බරද? මට නම් හරිම සතුටුයි. මට පුංචි දුකක් තියෙනවා ඔයාලව දාලා යන එක. ඒක වෙනම කතාවක්. නේ? නමුත් ලොකු සතුටක් දැනෙනවා දරුවනේ. මොකද මම හිතන්නේ මම ඔයාලට හොඳට වැඩ කරා. ඔයාලගේ විනය ගැන දැක්කහම අර තුසිලි කිව්වා වගේ නේ පොණ්ඩලි හඬ නේ අලිසන් ගැන පිරිමි දරුවෝ කියලා නෑ මම බැලුවා නේද? මට ශ්‍රේණියක් මම 10 11 කියලා නෑ 12 13 දරුවෝ ගැන බැලුවා නේද? එහෙම නෑ. අපි ගුරුවරු විදිහට අපිට පාසලේ සියලුම දරුවෝ එක අංශික නෙවෙයි සියලුම දෙනා එක වගේ දරුවනේ. ඉතින් මම ඔබ සියලු දෙනාටම කියන්නේ හොඳ අධ්‍යාපනයක් දරන්න. හොඳ දෙමාපියෝ පිරිසක් ඔයාලට ඉන්නේ. හොඳ ගුරුවරු පිරිසක් ඉන්නවා. අපේ පාසලේ හොඳ විදුහල්පතිතුමෙක් ඉන්නවා නේද? ඔව්. එතකොට ඔයාලා හොඳින් අධ්‍යාපනය හදාරලා ඔයාලා ඉහළ මට්ටමට යන්න මටත් දැනගන්න ලැබෙන්න ඕනේ. නමුත්තේගම ජාතික පාසලේ ඔන්න මෙන්න මේ වගේ දරුවෝ ටිකක් විශ්වවිද්‍යාලයට ගියා කියන නම රැක ගන්න ඕනේ.
ඉතින් දරුවනේ මම මීට වඩා කතා කරන්නේ නැහැ. ඔයාලා හැමෝටම මං ආදරේ, හැමදාම ආදරේ. පුංචි දුකක් තියනවා දාලා යන්නේක. ඉතින් ඔයාලා සියලුම දෙනාට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය පතමින් හොඳ අධ්‍යාපනයක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම නිහඬ වෙනවා. ස්තුතියි. ඊළඟට උත්සව සභාවල ආමන්ත්‍රණය කිරීම සඳහා අප පාසලේ නිබෝනම්බල ගරු විදුහල්පතිතුමාට ආරාධනා කර සිටිනවා. සමිතා ගුරුතුමිය අතින් මේ මොහොතේදී අප පාසලට පාසලේ පුස්තකාලය වෙත කුඩා තිරණයක් පරිත්‍යාග කරනවා. ඒ සඳහා තිරණය ලබා ගැනීම සඳහා ගෞරවයෙන් වේදිකාවට යොමු කරනවා අප පාසලේ ගරු විදුහල්පතිතුමාට. අද දවසේ තමගේ රාජකාරී ජීවිතය විශ්‍රාම ගන්න මේ විද්‍යාලයේ දීර්ඝතම කාලයක් සේවය කරන ලද අපේ සුනේත්‍රා ගුරුතුමියගෙන් අවසරයි ආදරණීය දුවේ පුතේ. මට සුනේත්‍රා මිස් ගැන විදුහල්පතිවරයා විදියට කතා කරන්න දෙයක් ඉදිරි කෙරුවේ නෑ. සුනේත්‍රා ගුරුතුමිය පිළිබඳව කතා කරපු දරුවෝ ටික දරුවෝ ගුරුවරයෙක් ගැන එහෙම කතා කරනවා නම් ඊට වඩා ගුරුවරයෙක් ලබන සතුටක් නැහැ. ඒ නිසා අද සුනේත්‍රා ගුරුතුමිය පිළිබඳව ආදරණීය දරුවන්ගේ හැබෑ හඬ එළියට ආපු නිසා ඒකම ඇති එතුමියගේ විශ්‍රාම දිවිය සතුටින් ගත කරා. අපේ සුනේත්‍රා මිස් ගැන ළමයි වගේ කියපු කතාවක් මිස්. ඒ ළමයි කියපු කතාව තමයි සුනේත්‍රා මිස් ගෘහ විද්‍යාගාරයට යනකොට අපේ අත් දෙකෙන්ම අල්ලගන්න. අත් දෙකෙන් අල්ලගෙන දුවේ පුතේ කියලා කතා කරනවා. ඒතර අපි පුදුම කැමැත්තක් ඒකට තියෙනවා. ඒ ඔබට එක පැත්තකින් වැදගත් වෙන විදිහ. අනිත් පැත්තෙන් පුතේ මම ඉස්කෝලේ රාජකාරී කරනකොට මම සෞඛ්‍ය කමිටුවක් බාර දීලා තියෙන සුනේත්‍රාගේ. උපදේශන කාර්යය සමාර්ථ එතුමියට පව්. අපේ ආපන සාවා කමිටුවලත් එතුමිය දැන්. ඉස්කෝලේ මොනවා හරි උත්සවයක් තියෙනවා නම් ඉක්මනට කතා කරන්නේ සුනේත්‍රා. අපි කොහේ හරි චාරිකාවක් යනවා නම් ඒකෙත් මුල වෙන්නේ සුනේත්‍රා. ඒ කියන්නේ ගුරුවරයෙක් විදියට ඔබ එක්ක ඉන්න ඒ බැඳීමම තමයි රාජකාරිය තුල මේ ඉස්කෝලේ ඉතුමේ වැඩ කරන්නේ. ඒකයි මමත් විදුහල්පතිවරයා විදියට ඔබට අද යම් කනගාටුවක් දැනෙනවා නම් ඒක ඒ විදියටම මටත් දැනෙනවා. මොකද ඉස්කෝලේ හිටිය හිත හොඳ ගුරුවරයෙක් විශ්‍රාම යන සම්පූර්ණ නොමැකෙන මතක යන්දීරියට එකලු කෙරූ ගුරු මව්පියනි ඇයි ඔය දැසේ කඳුළු දරුවනේ අපි හැමෝම ගුරුතුමියට ගුරු වන්දනා ගාථාව කියමු. ඔයාලත් ඒ හැමෝම සහභාගී වෙන්නේ සඳහා. ඕවද සිප්පදානෙන සික්කාපේ
ඉති මමංගරුන් සදාරණේන චිත්තේන අහං වන්දාමි තංගරුන් නමෝ 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 මාතා විශේෂයෙන් අද දවසේ ප්‍රධාන චරිතය වන අපේ සුනේත්‍රා නිස් එතුමියගේ ස්වාමිපුරුෂය ඇතුළු පවුලේ සියලු දෙනාම මම විද්‍යාලයේ වෙනුවෙන් ඉතාමත් ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම ගුරු සුභ සාධක සංගමයේ නිලධාරි මහතුන් ඇතුළු සමාජික ඔබ සියලු දෙනාම ඉතාමත් ගෞරවයෙන් පිළිගන්නවා. මේ අද පාසල් ජීවිතයේ සම්බන්ධයට ආශිර්වාද කරන්නට හොඳම අවස්ථාව අපේ ගෞතම මහා සංඝරත්නය. එනිසා ආරාධනය කරන්නේ පාද නමස්කාර පූර්වකව. ඇයට ආශිර්වාදාත්මක අනුශාසනාව ලබා දෙන්න ගෞරවනීය මහා සංඝරත්නයට යැයි. අස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සිරිනිති මති තේජෝ ජය සිද්ධි මහින්දි මමත් ඇයහස් සමගාමීව තමුද්දගේ මධ්‍ය මහා විද්‍යාලයේ කටයුතු කළා. ඒ වගේම තමයි ඇය අපේ පාසලට අමතරව අපි උදෑසන ඇහුව කතාවේදී තවත් පාසල් 5ක සේවය කරලා තියෙනවා. ඒ වගේම තමයි ඒ ආදරණීය ගුරු මාතාව ගුරු ජීවිතය තුළ වසර 35ක් පමණ සේවය කළා. අපි රාජකාරියක් කරනවා නම් අපි ඒ ආයතනයේ තුල ඒ ආයතනයට ගැළපෙන විදිහට ඒ භූමිකාවට ගැළපෙන විදිහට අපි වැඩ කටයුතු කරගෙන යනවා. ඉතින් අපි ගුරු භූමිකාව සංගණනය කරන ගුරුවරු විදිහට මම සුනේත්‍රා සොකුවිදිය ගැන කතා කළොත් ඇත්තටම ඇය අපේ දරු සමාජයට ගැළපෙන ගුරු භූමිකාවක් අඳලපු සහෝදර ගුරුවරියක් විදිහට මා සිනහස මේ ආකාරයෙන් පුද දෙමු.
පුංචි රටේ කොතැනකදී හෝ පළමුවෙන්ම මම ස්තුතිවන්ත වෙනවා ගෞරවයෙන්ම ස්තුතිවන්ත වෙනවා උදෑසන සිට මට මේ දක්වා මේ මොහොත දක්වා මට ගරු සැලකිලි ඔබ සියලු දෙනාම සැලකපු ආකාරයට. නමුත් මගේ ගුරු ජීවිතයේ තමුත්තේව මධ්‍ය මහා විද්‍යාලයයි නල්ලච්ච විද්‍යාලයයි තමයි වඩාත්ම මගේ හදවතේ රැඳිලා තිබුණේ. විශේෂ එහෙම නිකම්ම සමුදෙන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. ඒ නිසා තමයි අපිට මේ කාල වේලාවේ බොහොම අමාරුවෙන් කල්පනාකරණය කරගෙන මේ කටයුත්ත මේ විදිහට කරන්න පුළුවන්කම ලැබුණා. ප්‍රාර්ථනා කරනවා පාසල් ජීවිතයෙන් පස්සේ ඔබේ සමාජ සේවා ජීවිතය සර්වපකාරයෙන්ම සාර්ථක වේවා. ඒ වගේම දරු පවුලත් එක්ක සතුටින් සමගියෙන් ජීවත් වෙන්නට ඔබට දිගාසිරි ලැබේවා. ඒ වගේම නිරෝගී සුව සම්පත පිරි අනාගතයකට ඔබට වාසනාව උදා වේවා. ආයුබෝවන් වේවා. ස්තුතියි ඔබ සැමට.